ආයුබෝවන් යාළුවනි. පහුගිය සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාවට වුණේ ඉතා විශාල පාඩුවක්. ජනතාව ඉතාම අසරණ තත්ත්වයට පත් වුණා. ඒක ඔබත් මමත් දන්නා කාරණාවක්. විශාල වශයෙන් ගෙවල් මිනිසුන්ට අහිමි වුණා. අර්ධහානි වුණා. ඉතින් දැන් ඒ ගෙවල් හානි වුණු අයට සුබ ආරංචියක් අරගෙනයි අද මේ ප්‍රවෘත්තිය එන්නේ. මේ වෙද්දී අනුර කුමාර ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා පූර්ණ හානි වෙච්ච නිවසකට රුපියල් ලක්ෂ 50ක් ගෙවන්න. අර්ධ හානි වෙච්ච නිවසකට රුපියල් ලක්ෂ 25ක් ගෙවන්න. කිසිම රජයකින් මේ තරම් විශාල මුදලක් නිවාස සඳහා පහුගිය කාලේ ගෙවලා නැහැ. ඒ වගේම එතුමා ඔවුන්ට මාස 3ක් සඳහා කුලී පදනම මත ඉන්න රුපියල් 25000 ගානේ අනුමත කරලා තියෙනවා. ඒ වගේම ජීවනෝපාය අහිමි වීම නිසා ඒ අදාළ මාස 3 ඇතුළත තවත් රුපියල් 25000ක්. එහෙනම් අසරණ වුණු පවුලකට රජයෙන් රුපියල් 50000ක් මාස 3ක් ලබා දෙන්න තීරණය කරලා. මාස 3ක් Taman යැපෙන්න මුදලකුත් Tamanගේ නිවස සඳහා රුපියල් ලක්ෂ 50කුත් රජය ලබා දෙන්නේ මිනිසුන්ට තියෙන ආදරය නිසාමයි. ඒ වගේම පූර්ණ හානි තමන්ගේ ඉඩමත් සමග අහිමි වුණු අයට රුපියල් කෝටියක් ලබා දෙනවා. ඒ වගේම කැමතිනම් රජයේ ඉඩම් ලබා දෙන්නත් රජය තීරණය කරලා තියෙනවා. රජයේ ඉඩමක් ලබාගෙන තමන්ට ලැබෙන මුදලෙන් නිවසක් හදාගන්න ඒ ඉඩම පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට වෙච්ච අලාභ හානි අඩු කරලා මිනිසුන් යථා තත්ත්වයට පත් කරන්න ජනාධිපතිතුමා අරන් තියෙන්නේ ඉතාම හොඳ තීරණයක්. මේ වෙද්දී පිටරටින් ආධාර බොහොමයක් ගලාගෙන එන අතර ඒ ගලාගෙන යන ආධාර මිනිසුන්ට ඉතාම සාධාරණව බෙදා දෙන්න රජයේ යාන්ත්‍රණයක් හදමින් ඉන්නවා කියලායි අපිට ආරංචි වෙන්නේ. ඉතින් ඔබත් මමත් එකතු වෙලා ආයෙත් නැවතත් මේ වැටිච්ච මිනිස්සු ගොඩ ගන්න උත්සාහ කරමු. ඔයාලගේ අදහසුත් වීඩියෝ එකට යටින් එකතු කරන්න. සුබ දවසක්.